ආයිබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අපි ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට කතා කරන්නේ හීන ප්‍රතිඵලයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරයෙන් මතක් කරනවා මේ වගේ විස්තර දැනගන්න අලුත් දේවල් ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න මගේ WhatsApp channel එකට. ඔයාලට ඒකට යන්න අවශ්‍ය link එක මම description එකේ සහ comment section එකේ දාලා තියෙනවා. අද අපි කතා කරන්නේ හීන ප්‍රතිඵලයක්. ඒක මම කිව්වනේ. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක බලන්න සම්බන්ධ වෙන්න. දැන් අපි මිනිස්සු හැමෝටම හීන පේනවා. ඔයාලා මේ බලන හැමෝම හීන දැකලා තියෙනවනේ. අද අපි කතා කරන්නේ එක්තරා විශේෂ හීනයක් ගැන. ඒ තමයි හිතන්න ඔයාලට හීනෙන් පේනවා කවුරු හරි ඔයාලට කළු පාට ඇඳුමක් ගෙනල්ලා දෙනවා හීනෙන්. එහෙම නැත්නම් කවුරු හරි කළු පාට ඇඳුම්ගත්තු කෙනෙක් ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරනවා. එහෙම නැත්නම් ඔයාලා කවුරු හරි කළු පාට ඇඳගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහින් කතා කරනවා. එහෙමත් නැත්නම් ඔයාලා කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්නවා හීනෙන් පේනවා. ඔන්න වගේ දේවල් පේනවා නම් ඒකේ තේරුම ඒ කෙනාට ශ්‍රී අයියප්පන් දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා කියන එක. ඒ වගේම තමයි ඒ හීනය නිකන් අහඹු ලෙස දැකලා මේ දේවල් හිතන්න එපා. ඒ කියන්නේ එකපාරක් දැක්කට එහෙම නෙමෙයි. හිතන්න නිතරම ඒ හීනේ පේනවා නම්. ඒ කියන්නේ දවස් ගාණක් එක දිගට පේනවා නම් එහෙම නැත්නම් නිතරම ළඟ නිතරම ඔයගේ හීන පේනවා නම් එකම හීනේ වෙන්න පුළුවන්. ඒ වගේ කළු පාට දේවල් වලට සම්බන්ධ හීන නිතරම පේනවා නම් ඒකේ තේරුම ශ්‍රී අයියප්පන් දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා කියලා සාම්ප්‍රදායිකව කතාවක් පැවතගෙන එනවා. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලා හිතනවා ඇති මේ වීඩියෝ එක බලලා කවුද අයියප්පන් දෙවියෝ කියන්නේ කියලා. මගේ කලින් වීඩියෝ එක බලපු අය නම් දැන් දන්නවා කවුද අයියප්පන් දෙවියෝ කියන්නේ කියලා. නමුත් මේ වීඩියෝ එක බලන අය ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලන අය දන්නේ නැතුව ඇති කවුද කියලා. ඉතින් මම කියන්නම් අයියප්පන් දෙවියෝ කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ශිව දෙවියන්ගේ දරුවා. දැන් ඔයාලා තව කරදරයකට වටනවානේ මං මොලේට සමනලකට වටන කතාවක් නේද කිව්වේ. එහෙම හිතන්න එපා. තව මං විස්තර කියලා දෙන්නම්. ඔන්න ඒ කාලේ හිටියලු මහීෂි කියලා අසුරියක්. මේ අසුරිය ඝාතනය කරන්න නම් පිරිමි දෙදෙනෙකුගෙන් උපදින දරුවෙක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දරුවා උපදින්න හේතු කාරණාවක් ඇතුව පස්සේ කොහොම හරි කර්මානුරූපව ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් මැදිහත් වීමෙන් දරුවෙක් බිහි වෙනවා. ඒ තමයි අයියප්පන් දෙවියෝ කියලා කියන්නේ. ඒකට පසුබිම් වෙච්ච ලස්සන කතාවක් තියෙනවා. මම මේ කතාව සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට කලින් වීඩියෝ එකේ පළ කරලා තියෙනවා. මම ඒක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් ඔයාලා පුළුවන් channel එකට ඇවිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඒක පොඩි වොයිස් එක අවුලක් තියෙනවා මේ වීඩියෝ එකේ. ඒක ගණන් ගන්න එපා. මම ඒක පොඩ්ඩක් හදිස්සියට හදපු ගන්න නිසා මට ඒක එච්චර සැලකීමක් කරන්න බැරි වුණා. ඒ නිසා ඒක වොයිස් එකේ චුට්ටි අවුලක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒ වගේම තමයි මේ අයියප්පන් දෙවියෝ කියලා කියන්නේ පූර්ණ බ්‍රහ්මචාරී දෙවියෝ කෙනෙක්. ඔයාලා මේ ලංකාවේ ජනවාරි නොවැම්බර් දෙසැම්බර් ওই කාලවලදී දැකලා තියෙනව නේද? හින්දු මිනිස්සු සමහර කලාතුරකින් සිංහල මිනිස්සුත් ඉන්නවා. තනි කළු පාට ඇඳුම් ඇඳලා කළු පාට වේට්ටිය කළු පාට ෂර්ට් එක ඇඳලා කළු පාට සාලුවක් කරේ දාගෙන සිරප්පු සපත්තු මුකුත් දාන්න නැතුව ඉන්නවා. අන්න ඒ ඉන්නේ මේ අයියප්පන් දෙවියෝ වඳින්නේ. මේ අයියප්පන් දෙවියන් සඳහා ප්‍රධානම කෝවිල තියෙන්නේ ඉන්දියාවේ සබරිමලයි කියන ප්‍රදේශයේ. ඒ කෝවිල හැදෙන්නත් ලොකු මුස්ලිම් කතාවක් තියෙනවා. ඒ කතාවත් මම අර වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒ නිසා මම ආයෙ කියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කෝවිල වඳින්න අපි සිරිපාද යනවා වගේ එයාලත් යනවා. කිලෝමීටර් බර ගාණක් යන්න ඕනේ පයි. දුෂ්කර ගමනක්. මගදී කොටින්ගෙන් කරදර වෙන්න පුළුවන්. එයිද නැද්ද කියලා කියන්න බෑ. වර්ධියට ගියොත් එහෙම ඒ නිසා එයාලා දවස් 41ක් තපසක් රකින්න. මේ තපස අවසානයේ තමයි එයාලා මේ කන්ද තරණය කරලා ශ්‍රී අයියප්පන් දෙවියන් වඳින්න යන්නේ. ඉතින් මේ දවස් 41 දී මේ අය තනි කළු පාට ඇඳුම් අඳිනවා. ඒ වගේම සිරප්පු සපත් දාන්නේ නැහැ. කොණ්ඩ රැවුල් කපන්නේ නැහැ. කිසිම රාගික හැඟීම් ඇති වෙන දේවල් කරන්නේ නැහැ. මත්පැන් පානය කරන්නේ නැහැ. අතිශය දරුණු වෘතයක් ආරක්ෂා කරනවා මේගොල්ලෝ මේ කාල සීමාවේ. ඉතින් මේ විදිහට යාලා ගිහිල්ලා ශ්‍රී අයියප්පන් දෙවියන්ට වඳිනවා. ඉතින් ඒ වගේම තමයි මේ අයියප්පන් දෙවියන් වෙනුවෙන් තියෙන මන්ත්‍ර ස්තෝත්‍ර කීපයක් මම ඉදිරි වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ඇඳලා ඉන්න. ඒ වගේම තමයි අයියප්පන් දෙවියන් ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ මම සම්පූර්ණ විස්තරයක් කියලා තියෙනවා අයියප්පන් දෙවියන් ගැන. ඉතින් මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ඔයාලා දිගටම මගේ channel එකට සම්බන්ධ වෙලා ඉන්න, subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම WhatsApp channel එකටත් සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.